1940 නොවැම්බර් 7 වෙනිදා ඇමරිකාවේ වොෂින්ටන් වල තිබ්බ ලෝකයේ තුන්වෙනියටම විශාල යකඩ පාලම ටැකෝමා නැරෝස් හදිසියෙම ආපු සුළඟක් නිසා රබර් පටියක් වගේ නටන්න පටන් ගන්නවා. ඊට පස්සේ මුළු පාලමම කෑලි කෑලි වලට කැඩිලා ගඟට කඩාගෙන වැටෙනවා. මහා ඉංජිනේරුවෝ එකතු වෙලා හදපු මේ යෝධ යකඩ පාලම පෙරලලා දාන්න තරම් ඒ ආපු සුළඟ සැර එකක් නැහැ. ඒකට හේතුව ෆිසික්ස් වලදී අපි ඉගෙන ගන්න ඉතාම සරල සිද්ධාන්තයක් වෙන අනුනාදය කියන එක ඉංජිනේරුවන්ට මගහැරීම. ලෝකයේ තියෙන ඕනෑම වස්තුවකට එයාටම ආවේනික වෙච්ච ස්වාභාවික සංඛ්‍යාතයක් තියෙනවා. ඉතින් ඒ එදා හමාගෙන ආපු සුළඟේ සංඛ්‍යාතය හරියටම පාලමේ ස්වාභාවික සංඛ්‍යාතයට සමාන වෙලා තියෙනවා. තරංග විද්‍යාවේදී අපි ඉගෙන ගන්නවා මෙන්න මේ වගේ වෙලාවක අනුනාදය කියන සංසිද්ධිය ඇති වෙලා ඒ වස්තුවේ විස්තරය උපරිමගයකට ලං වෙනවා කියලා. සරලවම කිව්වොත් සුළඟෙන් ලැබෙන මේ පුංචි ශක්තිය අනුනාදය නිසා මිලියන ගුණයකින් විතර වැඩි වෙලා පාලමට දරා ගන්න බැරි තත්ත්වයට පත් වුණා. ෆිසික්ස් වලදී අපි ඉගෙන ගන්න බලයන්, තරංග චලිතය මෙන්න මේ වගේ සංසිද්ධීන් අපේ ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්න බැරි වුණොත් මිලියන ගණන් වටිනා මෙන්න මේ වගේ පාලම් පවා අලු දූවිලි වෙලා යනවා. ඉතින් ඔයා අනුනාදය වෙන ඔයාගේ ස්වාභාවික සංඛ්‍යාතය මොකක්ද කියලා අපේ ක්ලාසස් වලට ජොයින් වෙලා ඔයාටම බලා ගන්න පුළුවන්.